ගෝවන් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ ඇවිල්ලා මම මේක අවුරුදු 2කට කලින් travel කරන වීඩියෝස් විනෝදාංශයක් විදිහට දාන්න හදපු YouTube channel එක. ඊට පස්සේ මම ප්‍රෙග්නන්ට් වෙනවා. ඒත් එක්ක YouTube කරන එකයි travel කරන එකයි දෙකම අඩු වෙනවා. ඉතින් මං හිතුවා ආයෙත් මගේ YouTube channel එක පටන් ගන්න ඕනේ කියලා. travel videos දාන්න විතරක් නෙවෙයි අම්මා කෙනෙක් විදිහට මගේ ලයිෆ් එක දැන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අලුත් අම්මා කෙනෙක් විදිහට මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මට හිතුණා. ටිකක් වගේ කාලයක ඉඳලා මම මගේ TikTok channel එකේ ලියන්න පටන් ගත්තා. අලුත් අම්මා කෙනෙක්ගේ එක්ස්පීරියන්සස්. එතකොට postpartum depression ගැන මම postpartum depression වලට මුහුණ දීලා recover වුණ කෙනෙක්. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එකේ හැම දෙයක්ම මම ෂෙයා කරන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් අය කමෙන්ට් මෙසේජ් ඉන්බොක්ස් එකට පිරෙන්න මෙසේජ් එන්න ගත්තා. ඉතින් මම හිතුවා අම්මලා වෙනුවෙන් තව ටිකක් කතා කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මම මේ YouTube channel එක ඉස්සෙල්ලා මම ඔයාලට මං ගැන කියන්නම්. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Bachelor of Engineering Technology graduate කෙනෙක්. ඊට අමතරව psychology and counseling වලට ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. දැන් ඒක ඩිග්‍රී ලෙවල් එක කරන ගමන් ඉන්නවා. අමතරව මගේ දකින හොඳම සුදුසුකම තමයි මම අලුත් අම්මා කෙනෙක්. postpartum depression වලට මුහුණ දීපු කෙනෙක්. සහ ඒකෙන් recover වුණ කෙනෙක්. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ මට ඔයාලා වෙනුවෙන් මොන හරි දෙයක් කියන්න පුළුවන් වෙයි. කාගේ හරි හිත සනසන්න වචනයක් හරි මට කියන්න පුළුවන් වෙයි. මම මුලින්ම ඔයාලත් එක්ක මගේ postpartum depression පසුප්‍රසව විෂාදයේ experience එක share කරගන්නම්. මම හිතන එක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඒක කොච්චර අමාරු කාලයක්ද කියලා මම දන්නවා. මම ඒ කාලේ පහු කරපු හින්දා. ඉතින් ඒ කාලේදී අපිට කාගෙන් හරි වචනයක් හරි වචනයක් හරි සහනයක් අපිට ලැබෙනවා නම් ඒක මාරම ලොකු දෙයක්. ඉතින් මම එහෙම හිතලා මම මගේ කතාවෙන් පටන් ගන්නවා. ප්‍රසව විෂාදය කියලා කියන්නේ බබෙක් ලැබුණට පස්සේ අම්මා කෙනෙක්ට මේක අලුත් අම්මා කෙනෙක්ට වෙන්නත් පුළුවන්. ඊට කලින් අම්මා කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ට يعني දෙවෙනි බබා තුන්වෙනි බබා හම්බෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඇති වෙන මානසික තත්ත්වයක්. ඉතින් මේ postpartum depression කියන තත්ත්වය ඇති වෙන ගමන්ම ඉක්මනින් අඳුනාගෙන අපිට පුළුවන් නම් යාට ප්‍රතිකාර ලබලා දෙන්න. එතකොට මේ තත්ත්වෙන් ඉක්මනටම හොඳ වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මේක ඕනෙ වැඩිය දිගින් දිගට පැවතිලා කාලයක් ගියොත් තමයි ගොඩක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ. දැන් අපි ගත්තොත් අද කාලේ අම්මලා 100ක් ගත්තොත් 90කටම මේ තත්ත්වයකට ලැබෙනාට පස්සේ අපේ හෝමෝන ගොඩක් වෙනස් වෙනවා. ඉතින් මේක තමයි postpartum depression ඇති වෙන ලොකුම හේතුව වෙන්නේ. ඊට අමතරව pregnancy එකේදී ආර මොනවා හරි තිබ්බනම් experiences, එතකොට delivery එකේ hospital experiences, ඊළඟට යාගේ වටේ ඉන්න අය යාව treat කරන විදිහ මේ දේවල් එක්ක ඒතකොට කිරි දෙන එක මේ වගේ දේවල් හින්දා අම්මා කෙනෙක් පසුපස විෂාදය කියන තත්ත්වයට යනවා. විතරව එයා කියන්නේ අම්මා කෙනෙක් වෙන්න කලින් හෝ යාගේ කුඩා කාලේ ඉඳලා මොකක් හරි විෂාදයේ තත්ත්වයක් තිබිලා තියෙනවා නම් ලොකු මානසික කම්පනයක ඉඳලා තියෙනවා නම් මේ පසුපස විෂාදයට ලක් වෙන්න තියෙන අවස්ථාව හුඟක් වැඩි. බබා ලැබිලා මාසයක් හෝ මාස දෙකක් පළවෙනි අවුරුද්දකට වැඩි කාලයකදී මේ ඕනෑම කාල පරාසයක් තුළදී අම්මා කෙනෙක් පසුපස විෂාදයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ලොකුම වගකීම තියෙන යාගේ වටේ. ඇත්තම මගේ බබාට දැන් අවුරුද්දයි මාස 7යි. බබාට මාස එකමාරක් වගේ වෙදි තමයි මම postpartum depression කියන තත්ත්වයට යන්නේ. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මගේ hospital experience එක. මට කියන්නේ ගොඩක් නරක මම මතක් කරන්නවත් කැමති නැති hospital experience එකක්. ඉතින් එහෙම මම සතියක් hospital ඉන්නවා මට ඒ වගේ පරිසරයක. ඉතින් එහෙම ඉඳලා මම ගෙදර යන්නේ සතියකට පස්සේ ගොඩක් මානසිකව මානසික මට්ටමින් ගොඩක් වැටිලා තමයි මම ගෙදර අතේ හිටපු අයට තේරෙන්නේ නැහැ කොහොමද මාව ට්‍රීට් කරන්න ඕනේ කියලා. ඉතින් එයාලා හින්දා මගේ තත්ත්වය තව ට්‍රිගර් වෙනවා. ඒ කියන්නේ එක එක මිත්‍යා මත, අනවශ්‍ය කතා, අනවශ්‍ය මැදිහත් වීම්, අයිතිවාසිකම් ඒ වගේ හරිම මෝඩ දේවල් දැන් හිතද්දි තේරෙනවා ඇත්තට කොච්චර මේ සිලි දේවල්ද කියලා. ඉතින් මේ වගේ දේවල් කියලා මගේ තත්ත්වය තව ට්‍රිගර් වෙනවා. බහම්බල හරියට මාසයක් වගේ යනකොට මාස එකමාරක් වගේ යනකොට මම postpartum depression තත්ත්වයට එනවා. ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් එයා මේ
බබා ලැබෙන්න කලින් ඉඳලම හැම දෙයකදී මාත් එක්ක ඉන්න මාරම සපෝටිව් කෙනා එයා. ඉතින් මේ ප්‍රශ්නේදීත් එයා තමයි මම හයියෙන්ම අල්ලගෙන ඉන්නේ. ඉතින් එයාට මගේ වෙනස ඉක්මනට තේරෙනවා. ඒකට එයා මට කියනවා අපි යමු මෙහෙම බෙහෙත් ගන්න මෙහෙම තැනකට يعني මෙහෙම ડોක්ටර් කෙනෙක් ළඟට යමු. ආගේ වෙනස්කම් ටිකක් වෙනවා. මම කැමති වෙන්නේ නැහැ මේක පිළිගන්න සහ මම කැමති වෙන්නේ නැහැ ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. මම තවත් අර රූටින් එකෙන් කියන්නේ එකම දේ හිත මගේ බබාගෙන් මම ඈත් වෙයි. මට මොනවා හරි ලෙඩක් හැදෙයි. බබාට මොනවා හරි අසනීපයක් වෙයි. අර ඕනෙවට වැඩි ඒකම හිතලා තව මම ડોක්ටර් කෙනෙක් ළඟට යන්න නැතුව ඉන්න ගන්නවා. කොහොම හරි මාසයක් වගේ මම ડોක්ටර් කෙනෙක් ළඟට බෙහෙත් ගන්න යන්නේ නැතුව අර විදිහටම කන්ටිනියු කරගෙන යනවා. ඉතින් ඒ විදිහට එතකොට සම්පූර්ණ ගත්තම මාස දෙකක් වගේ. මාස දෙකක් වගේ යද්දී මට ෆිසිකල් සිම්ප්ටම්ස් එන්න පටන් ගන්නවා. ඉතින් මම මේ දේවල් වෙනම කතා කරනම් ඔයාලට ඒක දැනගන්න අවශ්‍ය නම් ඉතින් ඒ සිම්ප්ටම්ස් එන්න ගද්දි මම හිතන්නේ ඒත් මේක මට මානසික රෝගී තත්ත්වයක් කියලා. ඒත් මම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මම කියන්නේ මට මොන හරි ලෙඩක් හැදෙන්න යනවා කියන එක. මගේ ඔළුවේ තියෙන්නේ මට මොන හරි ලෙඩක් වෙයි. මට බබාගෙන් ඈත් වෙන්න වෙයි. මගේ බබාව මට නැති වෙයි. අර ඒ වගේ මානසික මට්ටමක මම ඉන්න හින්දා මම කැමති වෙන්නේ නැහැ මට තියෙන මානසික රෝගයක් කියලා පිළිගන්න. මම හිතන්නේ මට තියෙන වෙන මොන හරි ලෙඩක් කියලා. මේකලා මම නුවර. ඉතින් නුවරේ ඉන්න හොඳම කන්සල්ටන්ට්ලා ළඟට ෆිසිෂියන්ස් ළඟට යනවා. එක්කෙනෙක් ළඟට නෙවෙයි මේ සතියේ ඊළඟ සතියේ සතිය ගානේ මම යනවා චැනල් සෙන්ටර් වලට. කන්සල්ටන්ට්ලා චැනල් කරනවා. ඉතින් හැමෝම කියන්නේ හැමදේම චෙක් කරනවා. බ්ලඩ් එක, ECG ගන්න තියෙන හැම ටෙස්ට් එකක්ම ගන්නවා. ඉතින් ඊට පස්සේ ආලා කියනවා අද කිසිම ලෙඩක් නැහැ. මම අන්තිමට ගියේ ප්‍රොෆෙසර් චාමර දලුගම ළඟට. ඉතින් යා මට කිව්වේ ඔයාට තියෙන ස්ට්‍රෙස් එක විතරයි දරුවෝ. ඔයාට කිසිම ලෙඩක් නැහැ. ඒක පිළිගන්න. ඔයා මං කියන දේ අහලා ඔයා යන්න සයිකියාට්‍රික් කෙනෙක් ළඟට කියලා. ඉතින් එදා මම ඒක චුට්ටක් හිතුවා. අර කවුරුත් කිව්වට වැඩිය මම ඒක චුට්ටක් හිතන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මම යනවා ડોක්ටර් කෙනෙක් ළඟට. ඉතින් ડોක්ටර් මට කියනවා ඔයා බෙහෙත් වලට යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් කවුන්සලින් මම හිතනවා ඔයාට කවුන්සලින් කරලා මේ තත්ත්වෙන් උඩට එන්න පුළුවන් වෙයි, රිකවර් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ මට ඉන්න හොඳම කවුන්සලර් කෙනෙක්, කැන්ඩි වල ඉන්න හොඳම කවුන්සලර් කෙනෙක්. ඉතින් යා ළඟට යනවා. සෙෂන් දෙකකට වගේ තමයි මම යන්නේ. ඉතින් ඇත්තටම මට පළවෙනි සෙෂන් එකේදී මම මාරම ලොකු වෙනසක් දැනුණා. සෙෂන් දෙකකට වගේ යද්දී මගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට හැරීගෙන යන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කවුන්සලින් ගියා කියලා මගේ ප්‍රශ්න තිබුණේ නැහැ. කවුන්සලින් යන ගමන් කවුන්සලර්ත් අපිට කියනවා මේ දේවල් කරන්න, මේවා ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒ වගේම වටේ ඉන්න අයගෙම සපෝට් එකක් ඕනේ. වටේ ඉන්න අයගේ සපෝට් එක නැත්නම් ඔයාට පුළුවන් ඇත්තටම එලව අත්හරින්න. මම කරපු දෙයක් තමයි ඒක. ඒ කියන්නේ මට ඒ විදිහට මගේ ඔළුවට අනවශ්‍ය පීඩනයක් මොනවත් සහනයක් ලැබෙන්නේ නැත්නම් ඒ තැන් වලින් මම අයින් වුණා. මානසික පීඩනයක් දෙන වලින් ගොඩක්ම ඈත් වුණා. ඒක තමයි මම කරපු පළවෙනිම දේ. ළඟට ඔයාගේ ඔළුවට හිතන්න ඉඩ තියන්න එපා. ඒ කියන්නේ ඔයාට හිත ඉන්න වෙලාවක් දෙන්න එපා. ඔයාගේ ඔළුව විසි කරගන්න. හැම වෙලේම වෙන මොන හරි කරන්න, වෙන මොන හරි දෙයක් ඒ ප්‍රශ්නේ නැතු වෙන මොන හරි හොඳ දෙයක් හිතන්න ගන්න. ඒක මම ප්‍රැක්ටිස් කරපු දෙයක්. ඒක මම කරපු දෙයක් සහ අදටත් කරන දෙයක් සාර්ථක වුණ දෙයක් තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න ගත්තා. දැන් ෆිසිකලි පොතක් අරන් ලියන්න නම් බෑ බබත් එක්ක. ඉතින් මම ෆෝන් එකේම ඇප් එකක් අරගෙන ජර්නල් එක හැමදාම උදේට ලියන්න ගත්තා. මේකෙන් අපිට එන නෙගටිව් සිතුවිලි සෑහෙන්න පාලනය වෙනවා. එතකොට පොසිටිව් තින්කින් එක වැඩි වෙනවා. ඉතින් සතුටක විෂාදේ හෝ මොනම මානසික තත්ත්වයක ඉන්න කෙනෙක්ට උනත් පොසිටිව් තින්කින් එක තමයි ඕනේ තත්ත්වයෙන් උඩට එන්න. ඉතින් මම හිතන්නේ ඒක ගොඩාක්ම සපෝටිව් දෙයක්. කරලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි උඩරිම විසිරෙනවා. උඩරිම කියන්නේ උඩරිම විසිරෙනවා. නිදා ගන්න. يعني අපිට හරියට නිින්දක්වත් කෑමක් බීමක්වත් ගන්න වෙලාවක් නැති තරමට. අපේ මේ කාලය ඇතුළේ තුරේදී අපිට අවශ්‍යම දෙයක් තමයි පොඩි මී ටයිම් එකක්. දවසට විනාඩි 10ක් හරි ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න. ඔයා ගැන හිතන්න. මොකද ඔයාට ඔයාව මගහැරෙනවා. ඒක වෙන්න දෙන්න එපා. ඒක කන්ටිනියු කරන්න දෙන්න එපා. ඔයා වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉන්න. පුංචි වෙලාවක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරගන්න.
කියන්න මේක මාත් කරපු දෙයක්. ලොකුම දේ තමයි ඔයාගේ වටේ ඉන්න අය. ඔයාගේ වටේ ඉන්න අය ඔයාට හොඳ දේවල් කියනවා වෙන්න පුළුවන්, නරක දේවල් කියනවා වෙන්න පුළුවන්. මොන වුණත් ඔයා මේ කාලේදී ගොඩාක් සංවේදී මේ හෝමෝන් වෙනස් මේ හැම දෙයක්ම එක්ක අලුත් අම්මා කෙනෙකුට ඔයා ගොඩක් සංවේදී කෙනෙක්. එතකොට මේ දේවල් ඔයාගේ ඔළුවට ගොඩාක් බලපානවා. ඉතින් වටේ ඉන්න අයත් දැනගන්න ඕනේ අලුත් අම්මා කෙනෙක් ළඟට යද්දී අලුත් අම්මා කෙනෙක් එක්ක කතා කරද්දී ඇත්තටම ඔයාලගේ වචන ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම අලුත් අම්මත් දැනගන්න ඕනේ මේ කියන හැමදේම ඔළුවේ දාගන්න නැතුව ඉන්න. මම ගොඩක් අපිට උපදෙස් දෙන්නේ ඉන්නේ යාළුවට ගොඩක් අයට යාළුවගේ එක්ස්පීරියන්ස් එක සමතකයි. ඉතින් අර අපිත් බබාලා හැදුවා බබෙක් හදවුවා කියලා ඕක කොච්චර දෙයක්ද ඕක කොහොම නෙවෙයි මෙහෙම නෙවෙයි ඔයාට කිරි නැද්ද ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්නේ බබා ඇඬුවොත් ඉතින් හැම වෙලේම අම්මට චෝදනා කරනවා කිරි දෙයිලා නැහැ කිරි දෙන්නේ නැහැ මෙයාට කිරි නැහැ මේක ගොඩාක් අම්මලා මානසික වැටෙන දෙයක් ඉතින් මං කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න එපා අඩුපාඩුවක් වැරද්දක් දකිනවා නම් ආදරෙන් කියලා දෙන්න එහෙම කරන්න බැරි නම් ඔයාලා නිහඬව ඉන්න ඔයාලට يعني දෙයක් එක්ක හොඳින් කතා කරන්න බැරි නම් යාට වචනකින් හරි සහයෝගයක් යාට සිංහාරි උදව්වක් සහනයක් වෙන්න බැරි නම් අම්ම කෙනෙක්ට වචනයක්වත් කියන්න නැතුව නිහඬ වෙන්න එක ගොඩාක් වැදගත්. මොකද මිනිස්සෙගේ මානසික සුවතාවය කියන්නේ ගොඩක් වැදගත්. අලුත් අම්ම කෙනෙක්ට ගොඩක් අලුත් පරණ මොකක් හරි පුංචි දරුවෙක් එක්ක ඉන්න අම්මා කෙනෙක්ට මානසික සහනය දෙන දේ ගොඩාක් වැදගත්. අම්මා කෙනෙක්ගේ හිත රිදවන්න එපා. අම්මා කෙනෙක්ගේ හිත රිදවනවා කියන්නේ ඇත්තටම මාරම පව් වැඩක්. එහෙම කරන්න එපා. මොකද එයාගේ අම්මගේ මානසික තත්ත්වය, අම්මගේ ශාරීරික මානසික නිරෝගීකම දරුවෙක්ගේ සම්පූර්ණ වර්ධනයට බලපානවා. ඉතින් ඒ හින්දා කොයිම වෙලාවකවත් අම්මා කෙනෙක්ව රිද්දන්න එපා. අම්මා කෙනෙක්ව රිද්දනවා කියන්නේ ගොඩක් ලොකු පවක් විදිහට මම නම් දකින්නේ. හරිනේ අනවශ්‍ය කතා කියන්නේ බබාගේ දේවල්ද අම්මගේ දේවල්ද සමහරවිට බබාගේ රූපයද කෙනෙක් මොන හරි කියන්න ගන්නවා එක්ක බබාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ගන්නවා එක්ක බබෙක්ට ඔන්නරදී උපදෙස් දෙන්න යනවා බබාගේ හැමදේම කරන්න යනවා බබාට මෙහෙම කරන්න අරින්න කරන්න කිසි කියන්න යනවා ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා ඉතින් යාට අම්මා කෙනෙක් යාට ඒ අයිතිය දෙන්න යාට ඕනි දේවල් කරන්න නිදහස දෙන්න වැරද්දක් දකිනවා නම් විතරක් හොඳින් කියලා දෙන්න එහෙම නැත්නම් අනවශ්‍ය මැදිහත් වීම විශේෂයෙන්ම ඔයාගේ උදව්ව ඉල්ලන්නේ නැත්නම් උදව් කරන්නේ අන්න එපා අනවශ්‍ය උදව් කරන්න ගියාම තමයි නැති ප්‍රශ්න ඇති වෙලා අන්තිමේ අම්මවත් මානසික අවුල් තත්ත්වයකට පත් වෙන ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ මම කියන්නේ ඉතින් හැම අම්මා කෙනෙක්ම යාගේ පුංචි පැටියත් එක්ක මේ ගෙවන මුල් කාලේ ඉතාම සතුටින් නිරෝධීව ගෙවන්න ඕනේ. යාට දවසට ආදරෙන් මේක මතක් කරන්න සුන්දර මතකයක් කරගන්න ඕනේ. ඉතින් කවුරුත් ඒ නිසා වටේ ඉන්න යාගේ ලස්සන කාලේ යාගේ පැටියගේ ආදරණීය කාලය නැති කරන්න යන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා හැමෝගෙම. මොකද මේක ගොඩාක් වෙන දෙයක්. මම කිව්වා මම TikTok එකේ ලියුවා කියලා ඉතින් මට කමෙන්ට් මෙසේජ් සෑහෙනවා මට මෙහෙම කරනවා මේ දේවල් හින්දා මට ජීවිතේ පා වෙලා ඉන්නේ මට බබත් එක්ක මෙහෙම ඉන්න නෑ මෙහෙම කරගන්න නෑ ඉතින් එහෙම වෙන්න එපා අම්මා කෙනෙක්ට ඒ නිදහස ආදරය ගෞරවය ලබා දෙන්න කියලා ආදරෙන් මම ඉල්ලන හැමෝගෙම විදියට වාට කරන්න පුළුවන් ඔයාට අනවශ්‍ය පීඩනයක් ඔයාට අනවශ්‍ය මානසික කියන්නේ ඔයාගේ මානසික සහනය නැති වෙනවා නම් එයාගෙන් ඈත් වෙන්න එයාගේ කියන්නේ ඒ දේවල් එක්ක ඇහුන්නේ නැහැ වගේ ඉන්න කියන්නේ ඇහුණත් නැහැ වගේ ඉන්න කියන්නේ අපිට මේ විදිහට ඉන්න ඈත් කරන්න ඔයා හැම වෙලාවෙම ඔයාගේ වැඩ කියන්නේ ඔයාගේ බබා වෙනුවෙන් ඔයාගේ දේවල් වලට කාගවත් උදව් බලාපොරොත්තු වෙන්න හැමදේම ඔයා කරන්න සූදානම් වෙන්න ඒක සතුටක් විදිහට දකින්න. ඉතින් අනිත් අය ඔයා වෙනුවෙන් බැඳිලා ඉන්නවා. ඔයාගේ බබා වෙනුවෙන් දේවල් කරන්න අනිත් අය බැඳිලා ඉන්නවා කියලා හිතන්න එපා. ඉතින් එහෙම වුණාම තමයි අරයා මේක කරලා දෙන්නේ, මෙයා මේක කරලා දෙන්නේ, ඊයාලා එහෙම කරන්නේ කියලා හිතන්නේ නැති වෙන්න. ඔයාගේ ඔළුව හදාගන්න. ඔයාගේ හස්බන්ඩ්යි ඔයාලගෙන බබා ඉතින් ඔයාලා කැමති විදිහට ලස්සනට ඉතින් මේ කාලේ අනිවාර්යයෙන් මේ කාලේ සුන්දර මතකයක් කරගන්න ගමන් ඔයාලා මේක විඳින්න කියලා තමයි මට ඔයාලට කියන්න දෙන්නේ. මේ පසුපස විෂාදය කියන සත්‍ය ඇත්තටම ඇති වෙන්නේ නැහැ. මොකද මේ ওই මානසික පීඩනය ගොඩාක් කියන්නේ අපේ වටේ ඉන්න අය. ඉතින් ඒක පාලනය කරගත්තොත් අම්මා කෙනෙක් මේ තැනට යන එක ගොඩාක් අඩු වෙනවා. මට සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න මාස 7ක් 8ක් වගේ ගියා. ඉතින් කාලය තුල මම කරපු තව දේවල් ටිකක් ඔයාලට කියන්න.
බබත් එක්ක එළියට යන්න පුළුවන් වෙන ගමන්ම ඒ කියන්නේ ඒ ටෝන් එකක් හදාගන්නනේ. ඉතින් එයා බාහිර පරිසරයට හුරු වුණාට පස්සේ මං කරේ පුළුවන් හැම වෙලාවෙම චුටි වෙලාවකට හරි එළියට ගියා. මොකද එකම ෆ්‍රේම් එකක් ඇතුලේ හිර වෙලා ඉති අපේ ඔළුවට හිතන්න එන දේවල් ගොඩක් වැඩි. මොකද අපි කලින් හිටියේ මෙහෙම නෙවෙයි නම් ඒකම රූටින් එකකට හිර වුණාම අපේ ඔළුව හරියම ස්ටක් වෙනවා. ඉතින් ඒකෙන්ද චුට්ටක් පුළුවන් වුණාම එළියට යන්න මොන හරි යාළුවෙක් එක්ක කාත් එක්ක හරි කතා කරන්න වෙනස් දෙයක් කරන්න ඔයාලට මොනවා හරි පුළුවන් නම් කියන්නේ බබා එක්ක කරන දෙයක් වුණත් හරිම විනෝදයෙන් කරන්න සතුටින් කරන්න වදයක් විදිහට හිතන්න නැතුව කරන්න බලන්න. ඒ කියන්නේ අම්මලාට වදයක් වෙන්නේ නැහැ. ඒතර වැඩ වැඩි වුණාම ටිකක් ඔළුවට කරදරයි වගේ. එහෙම නැතුව කරන දේ හරිම විනෝදයෙන් ඔයාගේ හිතට සතුටක් එන විදිහට කරන්න බලන්න. ඊට පස්සේ වැදගත් වෙන දේ තමයි ඔයාගේ හස්බන්ඩ් එක්ක ඉස්සර අපි බබා ඉන්න කලින් හිටපු විදිහටම අපිට ඉන්න හම්බ වෙන්නේ. ඒක දවසට පුංචි වෙලාවක් හරි අරගෙන ඔය දෙන්න වෙනුවෙන් ඔය දෙන්න එක්ක ඉන්න ඔය දෙන්නට කතා කරන්න පුංචි වෙලාවක් වෙන් කරගන්න. ඊළඟ වැදගත් දේ බබාට කිරි දෙන එක. ඉතින් බබාට කිරි දෙන එකේදී ඔයා ඕනෙකදී ස්ට්‍රෙස් වෙන්න එපා. සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට පළවෙනි බබා නම් අපි කිරි දෙන්න ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ නැහැ. සහ බබා කිරි බොන්න ප්‍රැක්ටිස් වෙලා ඉපදෙන්නෙත් නෑ. ඉතින් මේක ස්වභාවික වෙන ක්‍රියාවලි දෙකක්නේ. ඉතින් එතකොට බබාට ඒකට චුට්ටක් එජස් වෙන්න කාලය යනවා. අපිටත් හරියටම කියන්නේ බබා හම්බුන වෙලෙම බබා අරගෙන 100% හරි විදිහටම කිරි දෙන්න බෑ. ඉතින් ඒ හින්දා ඔයා ඒක ගැන ඕනෑමට වැඩිය බොරු වෙන්න එපා. ඔයාට කිරි නැත්තම් කිරි හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරගන්න. ඊළඟට ඔයාගේ බබාට කිරි මදි නම් එයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් ඔයාට දෙනවනේ ෆෝමියුලා එකක්. ඉතින් ඒකට ඒක දෙන්න. ඒක ගැන වොරි වෙන්න එපා. අයියෝ මගේ බබාට කිරි දෙන්න යනකොට ෆෝමියුලා දෙන්න වෙලා තියෙන්නේ නෑ. ඔයා ඔයාගේ බබාව බඩගින්න තියන්නේ නැති එක තමයි වැදගත්ම දේ. ඔයා ෆෝමියුලාද දෙන්නවා ඔයාගේ කිරිද දෙන්න කියන එකෙන් ඔයා හොඳ මම්මද කවුද හොඳ මම්මා කියලා තීරණය වෙන්නේ. මම මේක ඇත්තටම කියන්න කැමතියි. ඒ කියන්නේ ගොඩක් අය මිනුම් දාගෙන ඉන්නවා. නෝමල් ඩිලිවරි එකක් කරන අම්මා තමයි අම්මා. සී-සෙක්ෂන් කරොත් මෙහෙමයි. එතකොට මව් කිරිම දෙන අම්මා තමයි එහෙම. එතකොට ෆෝමියුලා දෙන අම්මා මෙහෙමයි. අයියෝ ඔයා පිටි කිරිනේ දුන්නේ. ඉතින් මේ වගේ විවිධ මිනුම් අපේ සමාජේ තියෙනවා. හැබැයි ඔයා ඒක ඔලුවට ගන්න එපා. මම කරේ නෝමල් ඩිලිවරි එක. මම සී-සෙක්ෂන් එක කොහොමද කියලා දන්නේ. හැබැයි මම සී-සෙක්ෂන් කරපු අම්මා ගැන හිතන්නේ මම විදිහටමයි. මං ඉඳපු වේදනාවමයි ඒ අම්මත් විඳින්නේ. ඉතින් මම මගේ බබාට දෙන්නේ මගේ කිරි. ඉතින් මම ෆෝමියුලා දෙන අම්මා දිහා බලන්නේ නැහැ වෙනස් විදිහකට. මං කියන්නේ එයාත් අම්මා මාත් අම්මා. එයාත් එයාගේ දරුවට මම මගේ දරුවට ආදරේ විදිහටම තමයි එයාත් එයාගේ දරුවට ආදරේ. ඉතින් ඒ හින්දා ඔය කිරි ප්‍රශ්නේ එක ඕනෙකට වැඩි ඔලිය දාගෙන ඒක ගැන හිතලා ඔය මානසික වැටෙන්න එපා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මොකද සාමාන්‍ය බබා ලැබුණ මුලදී ගොඩක් අම්මලාට හැමෝම කියන කතාවකුත් තමයි මෙයාට කිරි නෑ, මෙයා මේවා කාලා නෑ, මෙයාට කිරි මදි. බබා අඬනවා, බබාට හරියට කිරි දීලා නෑ, කිරි දෙන්න දන්නේ. අපි නම් ඔහොම නෙවෙයි, අපේ කාලේ කොහොම නෙවෙයි අපිට කිරි මෙහෙම වැක්කෙන්න තිබ්බා. ඉතින් ඔය වගේ කතා කියනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් වගේ මනස වට ගන්න එපා. ඔයා මේ ලෝකේ ඉන්න හොඳම සහ එකම අම්මා නෙවෙයි. හැබැයි ඔයා තමයි ඔයාගේ බබාට ඉන්න හොඳම අම්මා. ඒක විශ්වාස කරගන්න. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. කියන්නේ ඔයාගේ බබාට ඔයා තරම් කෙනෙක් නෑ. එයාගේ ලෝකේ ඉන්න හොඳම සහ එකම කෙනා ඔයා විතරයි. ඩිලිවරි එකෙන් පස්සේ ඔයාට මොනවාරි බෙහෙත් දීලා තියෙනවා දැන් නෝමල් ඩිලිවරි එකෙන් පස්සේ නම් දවස් 3ක් වගේ යනකම් පේන්කිලර්ස් දීලා තියෙනවා. ඊට පස්සේ මම නම් ආයෙත් මට බෙහෙත් ගන්න වුණා. තුවාල වේදනාව වැඩි වෙලා. ඉතින් එතකොට ඒ බෙහෙත් ඊට පස්සේ බබා හම්බුන දවසේ නම් බොන්න ඕනේ විටමින් ඒවා හරියටම ගන්න වෙලාවට ඊපස්සේ හොඳ හෙල්දි මීල් එකක් ගන්න. ඒ කියන්නේ ඕනෑමට වැඩිය ගන්න ඕනෙත් නැහැ. අර එහෙම ලිමිට් දාගෙන කන්න ඕනෙත් නැහැ. ඉතින් හෙල්දි මීල් එකක් ගන්න. ඒක ඔයාට බබාට කිරි දෙන්නා වගේ ඔයාටත් ගොඩක් හොඳයි. ඊළඟට දියර වර්ග වතුර වැඩිපුර බොන්න. හොඳට කිරි බොන්න. ඉතින් මම ගත්තා ඉන්කමම එක. ඉතින් ඒ වගේ අරගෙන ඔයාට පුළුවන් හොඳට පෝෂණයෙන් ඉන්න ඕනේ.
කියන්නේ ශාරීරික නිරෝගීකමත් මානසික නිරෝගීකමට ගොඩක් බලපානවා. මම කියන්නේ ශාරීරික වගේම මානසිකවත් උත්තරීම හොඳටම නිරෝගීව ඉන්න ඕනි කෙනෙක්. postpartum depression මගේ කතාව තමයි මම ඉතාම කෙටියෙන් කිව්වේ. මට හැදුනේ කොහොමද, කොච්චර කාලයක් ගියාද, හොඳ වුණේ කොහොමද කියලා, මං කරේ මොනවාද කියලා. මගේ ෆිසිකල් සිම්ප්ටම්ස් ගැන මම මේකෙදි කතා කරේ නෑ. මොකද ෆිසිකල් සිම්ප්ටම්ස් කියලා කියන්නේ වෙනත් ලෙඩ හින්දාත් ඇති වෙන්න පුළුවන් ඒවා. ඉතින් ඔයාලා ගැන ඉන්ට්‍රස්ට් නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඒක ගැන කතා කරන්නම්. ඕනේ postpartum depression කියලා කියන්නේ හොඳ කරන්න පුළුවන් දෙයක්. හොඳ කරන්න බැරි ලෙඩක් නෙවෙයි. ඉතින් ඔයාට ඒක හැදුනට පස්සේ ඔයා ඒක හරි වෙලාවෙදී අඳුරගෙන හරි වෙලාවෙදී ඒකට අවශ්‍ය ට්‍රීට්මන්ට් කරොත් අනිවාර්යෙන්ම හොඳ කරගන්න පුළුවන්. 100%ක්ම හොඳ කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි postpartum depression. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මගේ pregnancy journey එක. එතකොට අපේ බබා plan baby කෙනෙක්. ඒකට සූදානම් වෙන්නේ කොහොමද? මම හෝමෝන් ඉම්බැලන්ස් එක තිබ්බ කෙනෙක්. ඉතින් ඒක ට්‍රීට්මන්ට් මොනවාද කරේ? බබා හම්බුනාට පස්සේ අලුත් අම්මා කෙනෙක් විදිහට මම මුණ දීපු එක්ස්පීරියන්සස්. එතකොට බබාත් එක්ක කොහොමද මම දවස ගෙවා ගන්නේ? තව hospital bag, මගේ delivery story එක, hospital stories. ඉතින් මේ වගේ දේවල් ගොඩක් ඔයාලා එක්ක share කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අම්මා කෙනෙක් කියලා කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්ට. ඉතින් ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බබාට ඉන්න හොඳම සහ එකම අම්මා ඔයා තමයි. ඔයා වගේ වෙන කිසිම කෙනෙක් යාගේ නෑ. ඉතින් තව කෙනෙක් එක්ක කම්පෙයාර් වෙන්න යන්න ඕනේ. ඔයා තමයි ඉන්න හොඳම කෙනා යාට. ඒ වගේම ඔයාගේ මානසික ශාරීරික නිරෝගීකම ගොඩක්ම වැදගත්. ඒ ගැන අනිවාර්යෙන්ම හිතන්න කියලා කියනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.